මට ඔයාලත් එක්ක දෙයක් ෂෙයා කරන්න හිතුණා. ඊයේ හවස කොහොම හරි එළියට ගියාට පස්සේ එළියේ ඉන්න බැරි තරම් පුදුමාකාර රස්නයක් කියලා චුට්ටක්වත් ඇවිදින්න බැරි තරම් පුදුමාකාර රස්නයක් තමයි මේ දවස්වල ඩුබායි වල තියෙන්නේ. හැබැයි සාජ පැත්තටදී ඒක චුට්ටක් විතර වෙනස් වෙලා තියෙනවා. පොඩ්ඩක් වගේ නිදාසේ හුස්ම ගන්න පුළුවන්. කොහොම හරි අමාරුවෙන් රෑ ඇවිදලා ගෙදර ආවට පස්සේ ඉරිදා දවසේ අද උදේ දැන් දවල්ලා බැලුවා ලංකාවේ රසට කැම ටිකක් ඕඩර් කරගන්න පුළුවන් කොහෙන්ද කියලා. ඉතින් ඒත් එක්ක මම දැක්කා TikTok එකේ ෂෙයා වුණා වීඩියෝස් වගේ අලුතෙන් ඕපන් කරපු රෙස්ටොරන්ට් එකක් තියෙනවා මේ අල්නාදාවට. බැලුවාම ඒකේ නම නෙළුම්බෝ. ඉතින් මම හිතුවා අද එතනින් කැම ටික ඕඩර් කරලා බලන්න කොහොමද රස කියලා. ඉතින් ලංකාවේ අලුතෙන් ඕපන් කරපු රෙස්ටොරන්ට් එකක් හින්දා මට හිතුණා නෙළුම්බෝගේ කෑම කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරන්න ෆුඩ් රිවිව් එකක් කරලා. හරි. අපි බලමු මේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතන ඔළුම්ම දෙනවා. ඉතින් ඊතරම කන්නාස ෂෝටිස් ටික. එතන තියෙනවා ෆිෂ් බන් එක තියෙනවා, ඊට පස්සේ කිඹුල් බනිස් එක තියෙනවා, එළවලු රොටි තියෙනවා, ෆිෂ් රෝල්, එග් රෝල්, මේක මම හිතන්නේ ටූනා බන් එක. මෙන්න මේ වගේ වරයිටිස් ගොඩක් තියෙනවා. ෂෝටිස් වලට නෙළුම්බකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මේක මම ආසම දෙයක්. හැබැයි මේක මම ගෙන්න ගත්තේ මේ චීස් නැතුව. මොකද මම චීස් කන්න නිසා මේකත් එක්ක එනවා මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. ඊට අමතරව මම මේ වෙන කිව්වත් මේක චිකන් සබ්මරීන් එකක්. සහ මේක මේ දවස්වල යාළගේ නෙළුම්බකේ තියෙන සිග්නේචර් ඩිෂ් එකක්. ඉතින් මේක මේ එක්කෙනෙක්ට කන්න අමාරුයි. දෙන්නෙක් වගේ කන්න හරි ලේසි වෙයි. අපිට ඒ තරම් ලොකුවට සබ්මරීන් එක තියෙනවා. ඊට පස්සේ බලමු නිතරම අපිට ලංකාවේ රස මතක් වෙන නිසා මේ තියෙන්නේ අපේ ලංකාවේ ෆ්ලේවර්ස් දාලා හදපු ෆ්‍රයිඩ් රයිස් එක. ඒකත් එක්ක එනවා චිලි පේස්ට් එකක්. ඉතින් මෙහි ඉන්දියන් කඩවලින් කෑම කන කට්ටිය දන්නවා ඒ රයිස් එකේ අපේ ලංකාවේ රයිස් එකේ වෙනස තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේක තමයි මගේ මම කන ආසම කෑම. මේක මම නිතරම කියන දෙයක්. මේ තියෙන්නේ චිකන් කොත්තු එක. ඒකත් එක්ක එග් එකක් තියෙනවා සහ චිකන් ග්‍රේවි එක තියෙනවා. ඉතින් මේක මේ බැලුවම අර අපේ ලංකාවේ පාටම තියෙනවා. රසත් ඒ වගේම අනිවාර්යයෙන්ම තියෙනවා ඇති. ඊට පස්සේ මේ තියෙන්නේ ඩෙසර්ට් එක. මට මේ හරි අමුතු ලස්සන හරි අමුතු ස්මෙල් එකක් එන්නේ. මෙන්න මේ ගැටෝ එක. ඊට පස්සේ ඩ්‍රින්ක් එක විදිහට තියෙනවා මේ ෆලුඩා එක. ඉතින් අපි බලමු කොහොමද කැමල් රස කියලා. ඊට අමතරව මම කියන්න මේක අලුතෙන් ඕපන් කරලා තියෙන්නේ සාජා ඩුබායි අල්නාදා ඉන්න ඔයාලා හැමෝටම ඩෙලිවර් කරගන්න පුළුවන් මේ සමයේකේ.